ඔබ අපි සමහරවිට හිතන්න ඔබ පන්තියක ඉගෙන ගන්න අවස්ථාවකදී ගුරුවරයා අහනවා යම්කිසි ගැටලුවක් ඉදිරිපත් කරනවා ඒකට උත්තර දන්නවා නම් කියන්න කියලා. සමහරට ඔබ උත්තරේ දන්නවා. හැබැයි ඔබ උත්තරේ කියන්න යන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ ඔබ පිටුපස්සේ ඉන්නවා. ඔබ පිටුපස්සට අදින පුද්ගලයෙක්. ඔබ මේ උත්තරේ දුන්නොත් මිනිස්සු ඔබට hina වෙයි. එහෙම නැත්නම් ඔබට මේ උත්තරය නිසා ඔබට යම්කිසි දඬුවමක් විඳින්න සිද්ධ වෙයි. එහෙම නැත්නම් ඔබට මේක නිසා අවලාදන සමාජයේ නැත්නම් ඒ පුද්ගලයා අතරින් ලැජ්ජාවට පත් වෙන්න වෙයි කියලා ඔබ සමහර ලාවට ඔබ දන්න උත්තරේ කියන්නේ නැහැ. ඒක හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. සමහරට ගුරුවරයා උත්තරේ කියනකොට ඔබ ඒ හිතපු උත්තරේ තමයි වෙලා තියෙන්නේ. හැබැයි ඔබට ඉදිරිපත් වෙන්න අවස්ථාව දුන්නේ ඔබ පිටිපස්සෙන් යන පුද්ගලෙක් ඇද්දා. අන්න එතන තමයි මිනිසුන්ගේ තියෙන ජීවිතයේ තියෙන ප්‍රධානම බාධකය වෙන්නේ. තමා තුළම තමන් වෙත ඇති වෙන ප්‍රතිරෝධය. මේ ප්‍රතිරෝධයේ මැඩපවත්ත ගන්න තමන්ට තියෙන ප්‍රධානම මෙවලම ප්‍රධානම ශක්තිය තමයි තමන් ගාව තියෙන භක්තිය සහ විශ්වාසය කියන දේ.